යටගිය දවස බරණැස් නුවර ධර්මිෂ්ඨ වූ බ්‍රහමදත්ත නම් රජතුමා රාජ්‍යය කළේය. ඒ සමයෙහි අප මහා බෝධිසත්වයන් වහන්සේ අතිශයින්ම ශක්තිමත් වූ වඳුරු රජයෙක් ලෙස උපත ලැබූ සේක. උන්වහන්සේගේ කාය ශක්තිය හස්තියකු සහ වේගය අශ්වයකුගේ ශක්තියට සමාන විය. වඳුරු රජු වාසය කළේ මේ ගංගා තීරයකය. උන්වහන්සේගේ වාසස්ථානය ඉදිරියේ ගංගාවේ මැද භාගයෙහි අම්බ දුරියන් සහ පනා ආදී වූ මිහිරි පලදරන වෘක්ෂයන්ගෙන් සපිරුණු රමණීය දිවයිනක් විය. දිවයිනට ළඟාවීමට වඳුරු රජුට අති දක්ෂතාවයක් අවශ්‍ය විය. උන්වහන්සේ දිනපතාම මෙතෙර සිට විශාල පියවරකින් මඟමැද වූ ඒ ගල් පහන මතට පැන එතැනින් නැවතත් මහා පිම්මකින් දිවයිනට ළඟා වූ සේක. රජු දිනපතාම සලස්වනතුරු දිවයිනේ රැඳි පළතුරු වළඳා එම ගල් පහන මාර්ගයෙන්ම ආරක්ෂිතව ආපසු පැමිණීම උන්වහන්සේගේ දෛනික චර්යාව විය. උන්වහන්සේගේ ප්‍රඥාව සහ ශක්තිය අසමසම විය. ගංගාවේ ගැඹුරෙහි ප්‍රජාපතීන් සහිත වූ කිඹුලෙක් සහ ඔහුගේ භාර්යාව වූ කිඹුල් දේනුව වාසය කළහ. දිනක් ඇය වඳුරු රජුගේ විස්මයජනක පිම්ම දුටුවාය. වඳුරු රජුගේ අසීමිත ශක්තිය දැක ඇගේ සිතේ අමූතුම බලවත් දොළදුකක් ඇතිවිය. ඒ දොළදුක වූයේ මේ අසහාය වඳුරු රජුගේ හදවත අනුභව කිරීමයි. ස්වාමීනී, මේ දුලදුක මට දරාගත නොහැක. මම මිය යන්නට පෙර මට ඒ වානරයාගේ හදවත අනුභව කරන්නට සලස්වන්න. එසේ නොවුවහොත් මාගේ ජීවිතය අත්හරිමි. එංවතිය, කවර කතාවක්ද මේ? ඔහු සාමාන්‍ය සතෙක් නොවේ. ඔහු සැබවින්ම ඉතා ප්‍රඥාවන්තයෙකි. ඔහුව අල්ලා ගැනීම පහසු කාර්යයක් නොවේ. මගේ කැමැත්ත ඉටු කරන්න. ඔබ සැබෑ ස්වාමියෙක් නම් මගේ දොළ දුක සංසිදුවන්න. එසේ කල හැකිවන්නේ ඔබට පමණි. යහපත, ඔබගේ දොළ දුක මම සංසින්දවන්නෙමි. බිය නොවන්න. අද සවස් ඔහු දිවයිනෙන් ආපසු එන විට ඔහු භාවිතා කරන ගල් පහන මතම සැගවී මම ඔහුව අල්ලා ගන්නෙමි. පොරොන්දු වූ පරිදි කිම්බුලා ගග මැද වූ ගල් පහන මතට නැගී එය මත සැඟවී සවස්වන තුරුම ඉවසිලිවන්තව වඳුරු රජු එනතෙක් බලා සිටියය. උගේ මුළු සිරුරම ජලය තුළ සැඟවී තිබුණි. දිනචරියාවට අනුව වඳුරු රජු පළතුරු වළඳා අවසන ආපසු ගමන් කිරීමට සූදානම් විය. උන්වහන්සේ ගඟ මැද ඇති ගල් පහන දෙස බැලූ සේක. කුමක්ද මේ? ගල් පහන අද සාමාන්‍ය දිනවලට වඩා උස පෙන්නේයයි. ගංගාවේ ජලමට්ටම වෙනස් වී නැත. නමුත් පහන වෙනස් වී ඇත. මා අල්ලා ගන්නා පිණිස කිම්බුලා මෙතැන්හි හුන්නේ දෙයයි සැකයක් උපදී. උන්වහන්සේගේ ප්‍රඥාව තත්පරයකින් සැකය තහවුරු කර ගැනීමට පළව වූයේය. ඉන්වත් පහන, අද ඔබ මාගේ හඬ නොඅසන්නේද? පින්වත් පහන. කිම්බොලා සිතුවේ සෙස්සු දිනවල පහන මේ වානරයාට ප්‍රතිචාර දෙනවා වන්නට ඇත. මම බැන් ප්‍රතිචාර දෙන්නෙමි කියයි. කිමෙක්ද පින්වත් වානරේන්ද්‍රය? හා, එසේ නම් තෝ ගල් පහන නොවේ. තෝ කවරේද? මම කුම්බීලයෙක් හෙවත් කිම්බුලෙකි. කුමක් පිණිසතෝ මෙතැන්හි හුන්නේද? නුමගේ හදවතගෙන මාගේ භාර්යාවගේ දොළදුක සංසින්දුවීම පිණිස මෙහි සිටී. යහළු කුම්බිලය, බිය නොවන්න. මම මගේ ජීවිතය ඔබට පරිත්‍යාග කරන්නෙමි. නමුත් මාගේ වචනයක් අසන්න. තෝ මුඛය විවෘත කර මා තාගේ සමීපයට ආකල්හි අල්ලා ගනුව. කිම්බුලන්ගේ ස්වභාවය නම් මුඛය විවෘත කළ විට ඇස් දෙක පියවෙන බවයි. මේ මෝඩ කිම්බුලා එම රහස නොදැන මහත් ආශාවෙන් මුඛය විවෘත කළයා.
ප්‍රඥ්ඥාවන්ත වන්දුරු රජු කිම්බුලාගේ හිස තමන්ගේම පියවරක් කර ගනිමින් කිසිදු හානියක් නොමැතිව ගඟ එතරට පැමිණිසේක. අනේ වානරේන්ද්‍රය ඔබ සැබවින්ම ලෝකයේ ප්‍රඥ්ඥාවන්තයාය. ඔබ සතුරන් පරදවා ජයගත් චතුර්විධ ගුණයන්ගෙන් සමන්විතය. මේ ජාතක කතාව වදාළ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම අතර සන්ධි ගලපා වදාළසේක. එදා කිම්බුලා වූයේ අද දේවදත්ත ස්තිවීරයෝය. කිම්බුල් ධේනුව වූයේ අද චිංචිමානවිකාවෝය. වානරේන්ද්‍රව උපන්නේ මම වෙමි.